හැලෝ මගේ රත්තරන් කොල්ලෝ ටික. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි වුණා. මට වීඩියෝ එකක් හරියට එඩිට් කරගන්නවත් රෙකෝඩ් කරගන්නවත් වෙලාවක් හම්බුන්නේ නැහැ. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියන්න ඕනේ 1k යන සබ් එකක් දෙන්න. 1k ගියපුවා මං ඉතින් සුපිරිම ටූර්නමන්ට් එකක් තියෙනවා සුපිරිම giveaway එකක් එක්ක. ඉතින් අද ගෙනල්ලා තියෙනවා සුපිරිම වීඩියෝ එකක්. වීඩියෝ එක බලලා කට්ටිය හොඳයි නම් සබ් පාරක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි වැඩි කතා කරන්නේ නැතුව ගෙලින්ම වීඩියෝ එකට යන්න. ඉතින් අද වීඩියෝ එකෙන් සුපිරි වෙනසක් කරලා තියෙනවා. මොකද කට්ටිය දාලා තිබ්බ ටවුන් හෝල් 17 ආමි විතරක් ගේන්න එපා වෙන ටවුන් හෝල් වලත් ගේන්න කියලා. අද ගෙනල්ලා තියෙනවා සුපිරිම ආමියක් ටවුන් හෝල් 15 වල. මේක ඉතින් ආයේ සුපිරිම ආමියක් ඔයාලා වීඩියෝ බැලුවම තේරෙයි. අද ගෙනල්ලා තියෙන්නේ ටවුන් හෝල් 15 වල සුපිරි රූට් රයිඩ් ආමි එකක්. 17 බේස් එකට උනත් ඉතින් ඊසි ගැහුවා මේකෙන්. ඉතින් ඔයාලට පේනවා මේක මං ගහපු ඇටැක් එකක් නෙමෙයි මේක අපේ ක්ලෑන්මේට් කෙනෙක් ගහපු ඇටැක් එකක්. අපේ SL සමිත සුපිරිම වැඩෙත් තමයි මූ. ඉතින් ඔයාලට පේනවා බේස් එක දකිද්දිම මේ වගේ එකට 15 ආමියකින් ගහන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ආමික ගැන කිව්වොත් සුපර් බාබේරියන් විසර්ඩ් වගේ ක්ලීනින් ට්‍රූප් එකක් ඉන්නවා. එතකොට අපේ මේන් ආමික වෙන රූට් රයිඩ් ඉන්නවා. හීලර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. එතකොට අපේ වැල්කරිස්ලා ඉන්නවා. අයිස් ගෝලම් එතකොට ඇප්‍රටිස් වර්ඩන් ඊට පස්සේ සිග් බැරක් එකක් තියෙනවා මැෂින් එකට. ඊට පස්සේ ස්පෙල් තියෙනවා මෙතන රිකෝල් එකක් තියෙනවා ඕවර්ග්‍රෝත් එකක් තියෙනවා ෆ්‍රීස් එකක් තියෙනවා රේජ් දෙකක් තියෙනවා පොයිසන් එකක් තියෙනවා ඉන්විස් 4ක් තියෙනවා. ඉතින් ඔයාලට කින්ගේ ඇබිලිටි එක පේනවා ඇති. ස්පයිකි බෝල් එකයි එර්ත් ක්වික් බූට් එකයි තියෙන්නේ. කුයින්ට මෙයා ගෙනල්ලා තියෙනවා හීල පපිට් එක. එතකොට මැජික් මිරෝ එක. ඊට පස්සේ වර්ඩන්ට ගෙනල්ලා තියෙනවා ඉටර්නල් ටෝම් එකයි හීලින් ටෝම් එකයි. ඊට පස්සේ මේ ඇටැක් එකේ ප්‍රධානම හීරෝ වෙන චැම්පියන්ට ගෙනල්ලා තියෙනවා හේස්ට් වයල් එකයි ඉලෙක්ට්‍රෝ බූට් එකයි. වීඩියෝ එකේදී මම මේක ලස්සනට ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ බේස් එක කොහොමද පියවරෙන් පියවර ඩවුන් කරගන්නේ කියලා. ඔයාලට ඉතින් මේක අත්හදා බලන්න පුළුවන්. මේක 100%ක් සාර්ථකයි. මුලින්ම දැන් මේ වගේ බේස් එකක් ඕනේ නැහැ. ඕනම බේස් එකකට මේ ස්ටේජ් එක අනිවාර්යෙන් සාර්ථක වෙනවා. 3S වදින එක වදිනවා ලෝවේ. කියන්නේ හරියට ඔයා ෆනල් කරලා හරියට රූට් රයිඩ් ආමික මැද්දට යවුවා කියන්නේ මේක ලෝවෙත් වදිනවා 3 ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ ඕනම බේස් එක දැන් ටවුන් හෝල් 16 17 15 ඕන එකට මේකෙන් ගහන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මෙතන මේ මුලින්ම කරගන්න ඕනේ දැන් මෙතන මිනි RC charge එකක් දාගන්න ඕනේ. පැත්තක් ෆනල් වෙන විදිහට මිනි RC charge එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්ත කුයින්ගෙන් මේ සීක් බැරක් එක දාලා ෆනල් කරගන්න ඕනේ. ඊට පස්සේ මැද්දෙන් රූට් රයිඩ් ආමික යවන්න තියෙන්නේ මහලුකු කේස් එකක් ඇත්තෙම නෑ මේකේ. පට්ට ඊසි. ඔයාලට මම මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ මේ මම වීඩියෝ එකෙන්ම ඔයාලට ඒක ගානට ලස්සනට පැහැදිලි කරලා දෙන්න. අපි ගෙලින්ම වීඩියෝ එකට යමු. දැන් ඔයාලා දැක්ක මුලින්ම මෙතන මොකද්ද උනේ කියලා. මුලින්ම අපි රොයල් චැම්පියන් ඩ්‍රොප් කරා. ඊට පස්සේ ලස්සනට ඉන්විස් එක ටයිම් එකට ඩ්‍රොප් කරලා මේ වගේ ලස්සනට පනල් එකක් දාගන්න ඕනේ. මේ වගේ ඔයාලට පේනවා එතන ඩිෆෙන්ස් ටික ලස්සනටම ඩවුන් වෙලා තියෙනවා. මහලුකු ස්පිරිට් චාර්ජ් එකක් නෙවෙයි නිසා මහලුකු ඩිෆෙන්ස් කැඩියක් කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගණන් ගන්න එපා ඔයා. මෙතන ඉන්විස් 4ක් වගේ මං හිතන්නේ ඉන්විස් 4යි රිකෝල් එකයි ගියේ. මේ විදිහට රොයල් චැම්පියන් දැම්මා. ඊට පස්සේ ඉන්විස් ගානට ටයිම් එක ප්ලේස් කරා. ඊට පස්සේ අන්තිමට ඉන්විස් ටික ඉවරන ගමන් රොයල් චැම්පියන් රිකෝල් කරා. ලොකු කේස් එකක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ අපි රූට් රයිඩර්ස්ලා මැද්දට ලස්සනට යවන්න ඕන නිසා අනිත් පැත්ත ෆනල් කරගන්න ඕනි. අනිත් පැත්තට අපි සීක් බැරක් එකයි අයිස් ගොලමුයි කුයිනුයි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා මෙතන මුලින්ම අයිස් ගොලම් දැම්මා. ඊට පස්සේ කුයින් දැම්මා සීක් බැරක් එක දැම්මා. දැන් එයාලා මේ පැත්ත ලස්සනට ෆනල් කරලා දෙනවා. දැන් මෙතන මේ සිංගල් එකක් තියෙනවානේ. මේ සිංගල් එක කැඩුවේ නැත්තම් මේ රූට් රයිඩර්ස්ලා එක එක්කෙනා මේකෙන් ඩවුන් කරනවා මෙතනින්. රූට් රයිඩර්ස්ලා නැත්තම් මේ පැත්තට කැඩෙන්න පුළුවන්. ආමික දෙකට බෙදුණා කියන්නේ රූට් රයිඩර්ස්ලා කොහොමත් අදින්නේ. ෆනල් එක තමයි ඕන ඇටැක් එකකට ෆනල් එක තමයි ඉතින් ඕනි ඕනම ආමි එකට ෆනල් එක උනා කියන්නේ ලස්සනටම රොවෙට් 3 ස්ටාර් වදිනවා. දැන් මෙතන මේ වෝල් බ්‍රේක් එකක් දෙන්න ඕනේ. වෝල් බ්‍රේක් එකක් කියලා ලස්සනටම දීලා තිනවා මෙතනින්. කුයින් මෙතන ගිහිල්ලා සිංගල් එක ඩවුන් කරනවා ලස්සනටම.
එතකොට ඔයාට පේනවා මෙතන ක්වීන් සිංගල් එක ගානට ටාගට් කරලා දැන් සිංගල් එක ඩවුන් කරා කියන්නේ මෙතන රූට් රයිඩර්මිකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තෙන් තියෙන්නේ රූට් රයිඩර්ස්ලා දැම්මා, ඊට පස්සේ හීලර්ස්ලා දැම්මා. ලූන් ටික පොකෝ ලූන් ටිකක් දානවා මේ බ්ලැක් මයින් වදී නිසා හීලර්ස්ලාට. ඊට පස්සේ වැල්කරිස්ලා දැම්මා. ඊට පස්සේ අපේ ඇප්‍රෙන්ටිස් වෝඩන් දැම්මා. ඊට පස්සේ ග්‍රෑන්ඩ් වෝඩන් දැම්මා. ඊට පස්සේ කිං දැම්මා. ඊට පස්සේ රිකෝල් කරපු රොයල් චැම්පියන් දානවා. මහලුක් කේසයක් ඇත්තෙම නැහැ. දැන් මෙතන මහලුක් දෙයක් ඇත්තටම කරන්න ඇත්තෙම නැහැ. දැන් ඔයාලට පේනවා මෙතනින් ලස්සනට ෆනල් වුණා, මෙතනින් ලස්සනට ෆනල් වෙනවා. රූට් රයිඩර්මික ලස්සනට මැද්දට යනවා. ගානට ටයිම් එකට ස්පෙල් ටික දැම්මා. හීරෝ ඇබිලිටි ටික දුන්නා. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. දැන් පේනවා ඔයාලට මෙයා මෙතන රූට් රයිඩර්මික ලස්සනට මැද්දට එනවත් එක්කම රේජ් එකක් දුන්නා. රේජ් එකක් දීලා ආමික ගොඩක් පවර්ෆුල් වෙනවා රේජ් එක දුන්න ගමන්. නිකන් අර සූරපප්පා රිස්ට් එක ගැහුවා වගේ තමයි. මේ හරියේදී රේජ් එකක් දුන්න ගමන් මේ පවර්ෆුල් වෙලා එයාලා මෙතන මේ තියෙන හයි ඩිෆෙන්ස් ටික ඔක්කොම කඩාගෙන යනවා. මෙතන මිනියන් ප්‍රින්ස් ඉන්නවා. ඒක නම් කේස් එකක් නැහැ. මොකද මේ අපේ රොයල් චැම්පියන් එනවා මෙතනින්. එයා ලස්සනට මෙයාව ඩවුන් කරලා දෙනවා. මේ පැත්ත මේවා හිතන්න එපා. මේ වැල්කරිස්ලා නම්බරන් ওই පැත්තට ගිහිල්ලා ඒ ටික මේ ටික ඩවුන් කරනවා. ඊට අමතරව මේ සුපර් බාවරියන්ස්ලා ඉන්නේ. එයා දා මේ ටික ක්ලියර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙයා කෙලින්ම ටවුන් හෝල් එකට රූට් රයිඩර්මික යවන්න ඕන නිසා මේ පැත්ත ඕවර් ග්‍රෝත් කරා. ඔන්න ඕක තමයි මෙතන ඊළඟට කරන්න තියෙන. හරි කියන්නේ හරියටම කරන්න ඕනේ මෙන්න මේක. ඕවර් ග්‍රෝත් එක වැරදුනොත් ඉතින් ආමික සෝරි තමයි වටේ යනවා, දෙකට බෙදෙනවා. ආයි ඉතින් ඇටැක් එකට කෙල වෙනවා එතකොට. දැන් මේ ඔයාලට පේනවා මෙතන මෙයා මේ ලයින් එකටම මේ ලස්සනට මේ ටික අල්ලලා ඕවර් ග්‍රෝත් එක දැම්මා. කෙලින්ම ආමිකට යන්න තියෙන ටවුන් හෝල් එක මොනොලිත් එක මෙන්න මේ කෙලින්ම මේ කෝ එකට යන්න තියෙන්නේ. කෝ එකට ගියා කියන්නේ ටවුන් හෝල් එක යනවා කියන්නේ කිසිම කේස් එකක් නැහැ. ඒ වගේම ඔයාලට පේනවා මේ ආමික මහලුකු ඩැමේජ් එකකුත් නැහැ ආමිකට. දැන් මේ හරිය තමයි තියෙන්නේ මේ පොයිසන් ටවර් නම් බනා ස්ක්‍රැච් ෂොට් ඒ හරියදී තමයි පොඩ්ඩක් ලොකු ඩැමේජ් එකක් එන්නේ. දැන් මෙතන ලස්සනට මේ මැද්දට නිකන් ආමික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ එනිමි CC එක ටික වෙලා තියෙනවා. එනිමි CC එක නම් ඉතින් පොයිසන් එක දාපුවම ලස්සනටම අපේ ආමික හැන්ඩල් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් ක්වීන් තාම වැලියු එකක් ගන්නවා. සුපිරිම වැලියු එකක් අරන් දෙනවා. ඒ වගේම දැන් මෙයා මේ පැත්තේ මේ ටික කඩාගෙන ආවා කියන්නේ මෙන්න මේ බිල්ඩින් ටික ඔක්කොම ඩවුන් කරගෙන ආවා කියන්නේ රූට් රයිඩර්මික ඉතින් ලස්සන මේ මැද්දේ සර්වයිව් වෙලා ලස්සනම වැලියු එකක් අරන් දෙන්න තමයි තියෙන්නේ රූට් රයිඩර්මිකට. ඒ වගේම තමයි ඔයාලට පේනවා දැන් මෙතනින් මෙයා වෝඩන්ගේ ඇබිලිටි එක දුන්නා. මොකද එයාට තේරුණා දැන් මෙතන මේ ෆයර් ස්පිට එක ඒ ඔක්කොම ටාගට් වෙනවා. එතකොට එනිමි ක්වීන් ඉන්නවා. එතකොට මේ දැන් මේ වගේ මේ හරිය දැන් මෙතන අයිස් ගොලම් ආපු නිසා අවුලක් නැහැ. සුපර් ඩ්‍රැගන් අනම්බනම් වුන් ආපු ගමන් ආමිකට ඉතින් ඩැමේජ් එකක් දෙනවා. ඒ නිසා වෝඩන් ඇබිලිටි දාපු ගමන් එතනදී යාලා සර්වයිව් වෙනවා. එතකොට රොයල් චැම්පියන් එහෙම ඉන්න නිසා මේ සුපර් ඩ්‍රැගන් කෙනෙක් ආවත් අවුලක් නැහැ. එයාලා ගාන්ට ඒ ටික මේ හැන්ඩල් කරලා දෙනවා. ඊට පස්සේ පේනවා ඇති ඔයාලට දැන් මෙතන ඕවර් ග්‍රෝත් එකත් අයින් වුණා. එතකොට මේ ඩිෆෙන්ස් සෙට් එකක්ම තියෙනවා සෑන්ඩ් එකේ හයි ඩිෆෙන්ස්. මේ ඩේන්ජර් සෝන් තමයි අනම්බනම් තියෙන්නේ මේ හරිය මේ. ඔක්කොම හොඳම ඩිෆෙන්ස් ටික තියෙන්නේ. එතකොට එයා ගාන්ට මේ මැද්දේදී රේජ් එකක් දෙනවා ආමික ඉස්සරහට වේගෙන් යන්න. දැන් ආමික දැන් රූට් රයිඩර් හෙන හිමින් යන්නේ ස්ලෝනේ යා ගමන් කරන්නේ. එතකොට දැන් මෙතන රේජ් එක දාපු ගමන් එයාලා ලස්සනටම ඉස්සරහට එනවා. රේජ් එක මැද මේ හීලර්ස්ලා ඉන්න නිසා ලස්සනටම සුපිරියටම හීල් එකකුත් දෙනවා. ඊට පස්සේ රොයල් චැම්පියන් ඉන්නවා. අපි කිං ඉන්නවා මේ මැද්දේදී. කිංගේ ඇබිලිටි එක තාම තියෙනවා. ඒක මැද්දේදී ඔන් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ රූට් රයිඩර්ස්ලා හොඳ ටැන්කින් එකක් දෙනවා මේ රෝල් චැම්පියන්ට. රෝල් චැම්පියන් පිටිපස්සටලා ලයින් එකේ ඩිෆෙන්ස් ටික ඩවුන් කරනවා. මේ එක එක ඩවුන් කරනවා. දැන් ඉස්සෙල්ලා මේ ඔයාලට පේන්නේ නැති මේක කොහොමද වදින්නේ කියලා. ඒ තරම් ඩිෆෙන්ස් ගොඩක් තිබ්බනේ. දැන් ඔයාලට පේනවා මේ ඩිෆෙන්ස් ටික ලස්සනටම ඩවුන් වෙගෙන එනවා මේ. ඉතින් දැන් කියන්න ඕනේ මේ වගේ ඇටැක් එකකදී මේ කිංගේ ඇබිලිටි එක එහෙම දාන්න එපා ගත්ත ගමන් ඒක පොඩ්ඩක් තියාගෙන ඉවසීමෙන් ගහන්න ඕනේ මේ ඇටැක් එක.
මේ විනාඩි 3 ඉවසීමෙන් මේක ගැහුවා කියන්නේ නෑ. ඉතින් ලොවෙත් ෂුවර් ෂොට් අදිනවා මේක. දැන් මෙතන පේනවා මේ මෙයා කින්ගේ ඇබිලිටි එක ලස්සනටම දුන්නා. මෙතන මේ ස්ක්‍රැටර් එකත් හොඳටම වීක් වුණා. මෙතන කුයින් වීක් කරලා දුන්නේ මං හිතන්නේ මේ මල්ටි ආචරාවේ කුයින් නම් දැන් ඩවුන් වෙලා ඉන්නේ. ඒක නම් අවුලක් නැහැ. දැන් ඔයාලට පේනවා බේස් එකේ 70%ක්ම වැදිලා තියෙන්නේ. මේ අනම්බනම් ඔය පොඩි ඩිෆෙන්ස් ටිකක් තමයි තියෙන්නේ. දැන් මෙතන මේ ක්වික් බූට් එක නිසා කින්ගේ මෙතන මේ 5 ස්පීඩ් එකට ලයින් එකටම යන්න පුළුවන් එයාට. ඒක ගිහිල්ලා එකක් ඩවුන් කරන්න පුළුවන්. ඒකට කින්ගේ මේ හෙල්ත් එක ගොඩක් තියෙන නිසා දැන් ලොකුවට ඩැමේජ් කරන ඒවා නැහැනේ. මේක එහෙමනම් ඉතින් කින්ට මහලු අවුලක් නැහැ. එයා මේ ටික ඔක්කොම ඩවුන් කරලා දෙනවා. මෙතන ඒක රූට් රයිඩර්ස්ලා දෙන්නෙක් ඉන්නවා, හීලර්ස්ලා ටිකක් ඉන්නවා, ග්‍රෑන්ඩ් වෝඩන් ඉන්නවා. ග්‍රෑන්ඩ් වෝඩන් සපෝටින් හීරෝ කෙනෙක් නිසා එයාත් පිටිපස්ස ඉඳලා වැලියු එකක් අරගෙන දෙනවා. ඒකට රෝල් චැම්පියන් මේ ටික ඔක්කොම කඩනවා. මේ මහලුකු දේවල් ටිකක් නැහැනේ මේකේ. එතකොට ඔයාලට පේනවා මෙයා මේ සුපර් බාබේරියන්ස්ලා ටිකක් ඉතුරු කරන් හිටියා. එයාලා මේ අන්තිම හරියේදී මේ ස්ටෝරේජ් ජනම්බනම් ක්ලීනින් අරවා මේවට. එතකොට අර ඉතුරු වෙලා තියෙන මේ ඩිෆෙන්ස් ටික ඩිස්ට්‍රැක්ට් කරන්න වගේ ඒ වෙලාවට එයාලා තියාගන්න ඕයි. ආමික ඉන්නවනේ කියලා මේ ඔක්කොම එකපාර දාන්න එපා. ඊට පස්සේ අන්තිම හරියේදී මොකවත් නැති වෙනවා. මේ තාම මෙයාලම ෆ්‍රීස් එකකුත් තියෙනවා. ඔන්න ඔයාලට පේනවා මේ ෆ්‍රීස් එක ගානට එයා ඒ කියන්නේ අනිත් තැන් වලට දාන්න තු ෆ්‍රීස් එක තියාගෙන ඉඳලා මේ තැනදී ලස්සන දැම්ම. දැන් මෙතන මෙයා ගාන ෆ්‍රීස් එකක් තිබ්බේ නැත්තම් සිංගල් එකෙන් RC ඩවුන් වෙනවා. RC ඩවුන් වුණා කියන්නේ ඉතින් කින්ට මේ ටික කඩාගෙන දැන් මෙතන වෝල් එකකුත් ඕපන් කරන් එන්න ඕනි. මේ ඇටැක් එක වදින්නේ අන්න ඒ නිසා පොඩ්ඩක් හරි ස්පෙල් දාන ටයිමින් එක ස්පෙල් කොතනටද හරියට දාන්න ඕනි කියලා ඒක දැන් Taman ප්‍රැක්ටිස් කරලා තමයි ඒක හදා ගන්න ඕනි. දැන් මේ පැත්තෙන් ඩිගී ඉන්නවා. එතකොට මේ ක්ලීනින් රූප් බාගක් ඉන්නවා. මෙතන වර්කර් කෙනෙක් කාතල්ලයක් දෙනවා. මේ ටික නිකම්ම ක්ලියර් කරගන්න පුළුවන් මෙයා ක්ලීනින් රූප් නිසා. මේ පැත්ත ලස්සනම මේ ක්ලීන් කරගෙන එනවා. ඉතින් ඔයාලා දැන් තේරෙන්න ඇති ටවුන් හෝල් 15 රූට් රයිඩ් ආමි එකකින් කොහොමද හයි ටවුන් හෝල් එකක් ඩවුන් කරගන්න කියලා ඊසි. ඉතින් ඔයාලට පේනවා මහලුකු දෙයක් කරන්න ඇත්තෙම නෑ. ඒ වුණාට ඉතින් අර තමන්ගේ දක්ෂතාවය ඕනි. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරලා හදා ගන්න ඕනි. මේ එක පැත්තක් රෝයල් චැම්පියන් දාලා ෆනල් කරා, අනිත් පැත්ත කුයින් ගෙන් ෆනල් කරා SB එකක් එක්ක රූට් රයිඩ් ආමි එක දැම්මා. ස්පෙල් තමයි ටයිම් එකට ඕනි තැනට අවශ්‍ය විදියට දාන්න. ඒක තමන් ප්‍රැක්ටිස් එකෙන්ම හදා ගන්න ඕනේ. එතකොට එනිමි CC ආවම බය වෙන්නේ නැතුව ගන්නට ඒක බැලන්ස් කරගන්න ඒ ඔක්කොම ටික තමන් දැනගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා තමයි ඒක ඉතින් හැදෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මේ මං අන්තිමට වීඩියෝ එක අගින් දාන්නම් මේ ස්පීඩ් කරලා තව ඇටැක් දෙක තුනක් සමිත ගහපු. මේ එතකොට ඔයාලට තව මොකක් හරි දැනුමක් ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක එන්න වෙන්නේ. ඔයාලා හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. සබ් කරන්න අමතක කරන්න එපා. මොකද වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් සබ් පාරක් දාගෙන යන්න හොඳේ. ඉස්සරහට අනිවාර්යෙන් සුපිරි වීඩියෝ ටිකක් තව ගේනවා. එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. අපි ඉස්සරහට හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.